13.5ක්. ඔව් ඔයාට හරියටම ඇහුණා. මේ වෙද්දි ලංකාවේ ප්‍රධානම ෆයිනෑන්ස් කම්පැනි වලින් ෆික්ස් ඩිපොසිට් වලට දෙන උපරිම ඉන්ට්‍රෙස්ට් රේට් එක 13.5ක් දක්වාම උඩට ගිහින් තියෙනවා. ඉතින් මම ඔයාගෙන් කෙලින්ම අහන්නේ මේකයි. මේ තරම් ලොකු රේට්ස් තියෙද්දිත් ඔයා තාමත් අර කිසිම ගාණක් හැදෙන්නේ නැති නෝමල් සේවිංස් account එකකට ඔයාගේ මහන්සියෙන් හම්බ කරපු සල්ලි ටික දාලා තියෙන්නේ. එහෙමනම් මේ හැම මාසෙම යන ඉන්ෆ්ලේෂන් එකට, ඒ කියන්නේ බඩු මිල වැඩි වෙන වේගෙට ඔයාගේ සල්ලි ටික කාටත් හොරෙන් හිමීට දිය වෙලා යනවා. හැබැයි දැන් ලංකාවේ තත්ත්වය ටිකක් වෙනස්. ඔයාගේ සල්ලි ටික Tamanගේ ගිණුම් වලට දාගන්න ලංකාවේ ප්‍රධානම non bank finance company 5ක් අතරේ දැන් ලොකු ගේමක් යනවා. අන්න ඒ තරගය නිසා තමයි අර මම මුලින් කිව්ව 13.5 වගේ පට්ට ඉන්ට්‍රෙස්ට් රේට් එකක් ඔයාට ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. අද මේ වීඩියෝ එකකින් මම කිසිම වටේ යෑමක් නැතුව කෙලින්ම කාරණයට එනවා. 2026 මාර්තු මාසෙට අදාළව LOLC Finance, LB Finance, People's Leasing, CDB සහ Commercial Credit කියන ආයතනවල හරියටම අප්ඩේට් වෙච්ච අලුත්ම FD rates ටික මම ඔයාට පෙන්නන්නම්. මේ වෙලාවේ හරියටම ඔයාගේ සාක්කුවට වෙඩිපුරම සල්ලි එන්නේ කොතනින්ද කියලා ඔයාටම බලා ගන්න පුරුවන්. වීඩියෝ එක අන්තිම වෙනකල් බලන්න. මොකද එක එක කාල සීමාවන් වලක අදාළව හොඳම තැන මොකක්ද කියන එක වගේම මේ අවුරුද්දේ ඔයාගේ සල්ලි වලට තව ලක්ෂ ගාණක් එකතු කරගන්න පුරුවන් මාරම ස්මාර්ට් ට්‍රික් එකක් ගැනත් මම අන්තිමට කියනවා. හරි, අපි කෙලින්ම කතාවට බහිමු. මුලින්ම ඇයි මේ ගැන අපි දැන්ම හිතන්න ඕනේ? දැනට ඉන්ට්‍රෙස්ට් රේට්ස් ටිකක් හොඳ මට්ටමක තිබුණට ඇත්තම කතාව මේකයි. ඕනෙම වෙලාවක මේම ආයෙත් කඩා වැටෙන්න පුරුවන්. ඔයා අදම හරි තැනක සල්ලි ටික ලොක් කරගත්තොත් ලබන මාසේ සෙන්ට්‍රල් බැංක් එකෙන් මොන තීරණය ගත්තත් ඔයා සේෆ්. හැබැයි ඔයා වැරදි තැනක සල්ලි දැම්මොත් අවුරුද්දකට 100%කින් ඔයාට පාඩු වෙන්න පුරුවන්. දිගු කාලීනව බලද්දී ඔයාගේ රුපියල් 10,000 ගාණක් නිකම්ම වතුර යනවා. මෙන්න මේ ආයතනවල ඔෆිෂියල් වෙබ්සයිට් වලින්ම ගත්ත 2026 මාර්තු වෙනකොට තියෙන අලුත්ම තත්වය. මම මේ කියන්නේ මාසිකව පොලිය ගන්න අයගේ ඉඳන් කල්පිරුණම සල්ලි ගන්න අයට දෙන රේට්ස් එක්කමයි. ඒ වගේම අපේ වයසක අම්මලා තාත්තලට, ඒ කියන්නේ සීනියර් සිටිසන්ස්ලට හම්බ වෙන අමතර වාසිත් මම කියනවා. තීරණයක් ගන්න ලේසි වෙන්න අපි කෙටි කාලීන ඒවා ඉඳන් දිගු කාලීන ඒවට යමු. මුලින්ම මාස 1 ඉඳන් 3 දක්වා කාලය. ඔයාට ඉක්මනටම සල්ලි ආපහු අතර ගන්න ඕනේ නම් People's Leasing සහ Commercial Credit ගොඩක් ඉස්සරහින් ඉන්නවා. මාස 3කට People's Leasing වලින් 8.4ක AER එකක් දෙනකොට Commercial Credit Maturity එකේදී 8.75ක් දෙනවා. LB Finance 7.9ක්, CDB 8.16ක් වෙද්දි LOLC 7.74ක් දීලා ගොඩක් පස්සෙන් ඉන්නේ. ඉතින් මාස 6කට සල්ලි ලොක් කරනවා නම් Commercial Credit පැහැදිලිවම ලොකු වාසියක් දෙනවා. අපි ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්න අවුරුදු දෙකේ ෆික්ස් ඩිපොසිට් එක. LOLC දෙනවා 8%ක්, LB Finance 8.5යි. හැබැයි සීනියර්ස්ලට ඒක 9% දක්වා වැඩි වෙනවා. People's Leasing 9.75ක් එක්ක හොඳ ෆයිට් එකක් දෙනවා. CDB 8.5යි. අන්න එතකොට Commercial Credit එකකින් Maturity එකේදී 10.75ක ලොකු ගාණක් දෙනවා. ඒ කියන්නේ අවුරුද්දක කාලයකට Commercial Credit පළවෙනි තැනට එනවා කොට People's Leasing දෙවෙනි තැන ඉන්නවා. මාස 18 ඉඳන් අවුරුදු 2 දක්වා කාලය දිහා බලද්දී කතාව තවත් රසවත් වෙනවා. මාස 18කට LB Finance සාමාන්‍ය 9.4ක් දෙනකොට සීනියර්ස්ලට 9.9ක් දෙනවා. People's Leasing 10%කට එනවා. Commercial Credit 11 දක්වා උඩට යනවා. හැබැයි එතකොටම CDB එකෙන් දවස් 400 ස්පෙෂල් ඔප්ෂන් එකක් දෙනවා 11.62ක AER එකකට. ඒක නම් ඇත්තටම පට්ටම රේට් එකක්. LOLC 8ක් විතර දීලා මෙතනදිත් පස්සෙන් ඉන්නේ. ඔය සම්පූර්ණ අවුරුදු 2කට යනවා නම් Commercial Credit ආයමත් 11.5ක් එක්ක ඉස්සරහට එනකොට LB Finance වලින් සීනියර්ස්ලට 10.75ක් දෙනවා. අවුරුදු 3කට ගියොත් කොහොමද? People's Leasing ඉන්නේ 11යි. LB Finance Seniors-ලට 11.25ක් හම්බ වෙනවා. Commercial Credit 12කට යනවා. හැබැයි CDB එකට තවත් ස්පෙෂල් ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ මාස 37කට මැචුරිටි එකේදී 13ක රේට් එකක්. ඒක තමයි මේ වෙලාවේ මාකට් එකේ තියෙන උපරිම රේට්ස් වලින් එකක්. මෙතනදිත් LOLC පල්ලෙහාටම වැටලා ඉන්නේ 8.5කින්. අන්තිමට අවුරුදු 5 කාලය. මෙතනදි තමයි ඔයාගේ සල්ලි වලට ඇත්තටම ලොකු කම්පවුන්ඩ් growth එකක් එන්නේ. Commercial Credit Maturity එකේදී 13.5ක් දෙනවා. LB Finance Seniors-ලත් ඒ 13.5 සීමාවටම එනවා. People's Leasing 12.25ක්, CDB 12ක් දෙනකොට LOLC දෙන්නේ 9.5ක් විතරයි.
තව වැදගත් දෙයක් මතක් කරන්නම්. මේ හැම ආයතනයක්ම වගේ සීනියර් සිටිසන්ස්ලට අමතර 0.5 ඉඳන් 1 දක්වා ප්‍රතිශතයක් දෙනවා. ඉතින් ඔයාට හරි ඔයාගේ අම්මට තාත්තට හරි මේ chance එක තියෙනවා නම් අනිවාර්යයෙන් මේකෙන් වැඩක් ගන්න. ඒක හරියට නිකම්ම හම්බ වෙන අමතර සල්ලි වගේ. දැන් අපි ඉක්මනටම ජයග්‍රාහිකින් ගැන රීකැප් එකක් කරමු. මාස 6ට අඩු කෙටි කාලීන ඩිපොසිට් People's Leasing හරි commercial credit. අවුරුදු දෙකක් සඳහා commercial credit. මාස 18 ඉඳන් 24 දක්වා commercial credit එහෙමත් නැත්නම් CDB එකේ ස්පෙෂල් කාල සීමාවන්. අවුරුදු 3 සහ ඊට වැඩි commercial credit ඒ වගේම seniors-ලට LB finance. දැනට තියෙන ඉහළම රේට් එක අවුරුදු 5කට commercial credit දෙන 13.5. හැබැයි මෙතනදී මම කියන දේ හොඳට අහගන්න. නිකම්ම ලොකු ඉලක්කම පස්සේ විතරක් යන්න එපා. ඔයා සල්ලි දාන කම්පැනියේ ස්ථාවරත්වයේ, එයාලගේ බ්‍රාන්ච් නෙට්වර්ක් එක, වගේම හදිස්සියක් වුණොත් ඔයාගේ සල්ලි ආපහු ගන්න තියෙන පහසුව ගැනත් ඔයා අනිවාර්යයෙන්ම හිතන්න ඕන. කම්පැනි පහම ලයිසන් තියෙන මහ බැංකුවෙන් රෙගියුලේට් වෙන ඒවා. උනත් LOLC සහ LB ෆයිනෑන්ස් කියන්නේ සෑහෙන්න ලොකු දැවැන්ත ආයතන දෙකක්. ආයතනයේ විශාලත්වය නිසා ඔයාට හිතට නිදහසක්, සේෆ් ගතියක් දැනෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඒකත් සලකලා බලන්න. ඉතින් මට කමෙන්ට්ස් වලින් අවංකවම කියන්න ඔයා දැන් මොන ආයතනයේදී තෝරගන්න හිතන් ඉන්නේ? commercial credit එකේ වැඩිම rates පස්සේ යනවද? People's Leasing එක තෝරගන්නවද? එහෙමත් නැත්නම් වෙනත් තීරණයක් ගන්නවද? මම පෞද්ගලිකව හැම කමෙන්ට් එකක්ම කියවනවා. ඉතින් ඔයාගේ තීරණය මොකක්ද කියලා පල්ලෙහායින් දාගෙන යන්න. මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වුණා වගේම ලංකාවේ තියෙන හොඳම savings options, investments සහ money tips ගැන දිගටම අප්ඩේට් වෙලා ඉන්න ඕන නම් දැන් මාර subscribe button එක ඔබලා bell icon එකත් on කරලා තියාගන්න. මම හැම සතියෙම මේ වගේ අලුත් ෆයිනෑන්ස් වීඩියෝස් අරගෙන එනවා. එතකොට ඔයාගේ සල්ලි වර්ධනය කරගන්න තියෙන අවස්ථා කිසිම දෙයක් ඔයාක මගහැරෙන්නේ නැහැ. අන්තිම වෙනකන් මාත් එක්ක හිටියට ගොඩක් ස්තුතියි. මාකට් එක ආයමත් වෙනස් වෙන්න කලින් ගිහින් අදම හොඳ රේට් එකක් ලොක් කරගන්න. ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. පරිස්සමෙන් ඉන්න.